සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් මං ආවා දරුවන් සිටින දෙමව්පියන් නැරඹී යුතුම වීඩියෝ එකක් අරන්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. ආදරණීය අම්මේ තාත්තේ චුට්ටක් හිතලා බලන්න ඔයාලා ඔයාලගේ දරුවන්ට කොච්චර ආදරේද කියලා. ඒ මෙච්චරයි කියලා දක්වන්න පුළුවන්ද? බැහැ නේද? තම දරුවන් කොහොම කොයි විදිහක හිටියත් දෙමාපියන්ගේ සෙනෙහස ආදරය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඒ ආදරේ ඔයාගේ දරුවා තේරුම් අරන් දෙන්නේ. දරුවට දැනෙනවද ඒ ආදරේ? ඔයා ගොඩක් වාසනාවන්තයි ඒ ආදරේ දරුවන්ට දැනෙනවා නම්. නැත්තම් එතන පුංචි ගැටලුවක් තියෙනවා. ඇත්තම කතාව නම් වර්තමානයේ දරුවන්ට මේ ආදරය තේරුම් ගන්න අපහසු වෙලා තිබෙනවා. ඊටාම පුංචි කාලෙදිම තම අධ්‍යාපනය කඩාකප්පල් කරගනිමින් තම අනාගතය විනාශ කරගන්න ළමයි අද සමාජයේ බොහෝ ඉන්නවා. සියදිවි නසා ගැනීම අද සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ආදරණීය දෙමව්පියනි, ඒකට ප්‍රධානම හේතුව ඔයාලගේ ආදරය තම දරුවන්ට නොදැනීම කියලා මොහොතකටවත් සිතුවද? ඔබට නොදැනීම අද දරුවන් පවුලෙන් ඈත් වෙලා පවුලෙන් ලැබුණු දේවල් සමාජයෙන් ගන්න උත්සාහ කරනවා. නමුත් අතීතයේ දරුවන්ට අවශ්‍ය ආදරය රැකවරණය සැනහස නිරතුරුවම තම පවුල තුලින් ලැබුණා. තමන්ගේ ප්‍රශ්න කතා කරන්න, උපදෙස් ගන්න පවුල තුල ඕනතරම් නිදහස තිබුණා. නමුත් අද තිබෙන ආර්ථික සමාජීය වගේ ප්‍රශ්න නිසා මව්පියා දෙදෙනාටම රැකියාවල් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. කුඩා දරුවන් පෙර පාසල් දරුවන් දිවාසුරැකුම් මධ්‍යස්ථානවල, පාසල් යන දරුවන් සවස් උපකාරක පන්තිවල මේ ආකාරයෙන් දවස ගෙවනවා. සියලු දෙනා රැය බෝ වෙලා මහන්සි වෙලා තම නිවසට ඇවිල්ලා යන්තම් මොන හරි හදාගෙන රාත්‍රී කෑම වේල ගන්නවා. ඒ ගන්නෙත් ටීවී එකේ යන හරසුන් නාට්‍ය බලමින්. අද බොහෝ දරුවන්ගේ ජීවිතය ලියා තිබෙන්නේ එලෙසින්. ඇතුළේදී ලැබෙන්න ඕනේ සෙනහස රැකවරණය සමාජයෙන් ගන්න උත්සාහ කරලා ළමයින් විනාශ වෙනවා. පාසලේදී මගතොටේදී Tamanට උන ප්‍රශ්න කියා ගන්න කවුරුත් නැහැ. පවුල ගොඩක් කාර්යබහුලයි. නමුත් අම්මේ තාත්තේ කොතරම් කාර්යබහුල වුණත් දරුවන් වෙනුවෙන් දවසේ පොඩි කාලයක් වෙන් කරන්න. ඊට සුදුසුම අවස්ථාව රාත්‍රී කෑම මේසය. පවුලේ සියලු දෙනාම එකම මේසයක එකට ඉඳගෙන ආහාර ගන්න. තම දරුවන්ට ආදරෙන් බත් කටක් කවමින් අද දවස ගෙවුණ හැටි තිබෙන ප්‍රශ්න සොහදව කතා කරන්න. ඒකට මිල මුදල් යන්නෙත් නැහැ. ලොකු කාලයක් යන්නෙත් නැහැ. නමුත් ඒ මොහොත ඇති අම්මේ තාත්තේ දරුවන්ගේ සිත් ආදරෙන් පිරෙන්න. මම විශ්වාසයෙන් කියනවා බොහෝ විට මේ අසන්නට ලැබෙන ළමා අතවර දිවිනසා ගැනීම ආදී මේ පුංචි දේවල් වලින් නැති කරගන්න පුළුවන්. දෙමව්පියන්ගේ සිත් තුළ දරුවන් කෙරෙහි අප්‍රමාණ වූ ආදරයක් තිබුණත් දරුවන්ට ඒ දැනෙන්නේ නැත්තම් එම ආදරය දරුවාගේ කෝණයෙන් බලනට ඵලදායී නොවන ආදරයක් වෙනවා. ඒ නිසා දරුවාට දැනෙන්න ආදරය කරන්න. උදේට නිවසින් පිටව යද්දි, රාත්‍රියේ නිින්දර යද්දි මූණ ඉඹලා ආදරේ කියන්න. ඒ අකුරු 4 ඇති අම්මේ තාත්තේ දරුවාගේ මුළු දවසම ලස්සන කරන්න. තවත් විශේෂ කාරණාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම ගෙදරක බාලම දරුවා කෙරෙහි වැඩිපුර අවධානයක් යොමු වෙනවා. ඒක ඒ වැඩිමහල් දරුවා දකින්නේ තමන්ට දැක්කු ආදරය අඩු කරලා බාල දරුවාට පමණක් ආදරය කරනවා කියලා. ඉතින් එතකොට අර වැඩිමහල් දරුවා තිබෙන්නේ ආදරය වෙනුවට ඊර්ෂ්‍යාව තමයි ඔහුගේ සිතේ වපුරන්නේ. මේ தත්ත්වය තේරුම්ගෙන බාල දරුවා හේතුවෙන් වැඩිමහල් දරුවා වෙත දැක්කු ආදරය කිසි විටකත් අඩු කරන්න එපා. එම දරුවන්ට දැනෙන්න ආදරය කරන්න. ඉතින් මේ පුංචි දේවල් ටික අද ඉඳන් තම නිවසේදී කරලා බලන්න. ඔයාගේ දරුවා ආදරණීය සමාජය තුල සුරක්ෂිත දරුවෙක් වේවි. ඉතින් ගිහින් එන්නම්. මාඩරම් බාට ස්තුතියි.